අයිබෝවන් කොහොමද ඔයාලට? එහෙනම් ඔන්න අපි පොරොන්දු වුණු විදිහටම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ත් එක්ක වෙනත්ම විදිහේ මාතෘකාවක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ මාතෘකාව ගොඩක් වැදගත් වෙයි විදේශ රටක උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබ එහෙමත් නැත්නම් ඔයාගේ දරුවන්ව යවන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙමව්පියෙක් නම් මේක වැදගත් වෙයි. හරි අද අපි කතා කරමු මේ මාතෘකාව ඔස්සේ විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා විදේශ රටක අධ්‍යාපනයකට යද්දී. හරි අපි හිතමු ඕලෙවල් කරන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ-ලෙවල් කරන කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දැන් කැම්පස් එකක බැචලර් ඩිග්‍රී එකක් කරන ගමන් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයාගේ පෝස්ට් ග්‍රැජුවේට් එකකට එහෙම නැත්නම් බැචලර් ඩිග්‍රී එකකට පිටරටකට අධ්‍යාපනය සඳහා යන්න. හරි මේකෙදී මුලින්ම මේ තොරතුරු අපි කොහෙන්ද හොයාගන්නේ? අපි කොහොමද ස්ටඩි එකක් කරන්නේ මේ සම්බන්ධව? සහ මේකට අපිට කොච්චර කාලයක් යනවද? ඇත්තට මම දකින්නේ අපි විදේශ රටක අධ්‍යාපනයකට යනවා නම් ඒකට අපි ලොකු මුදලක් වැය කරනවා, ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. දෙමව්පිය විදියට ඒතර යන කෙනාට දෙමව්පියන්ගෙන් බැහැරව ජීවත් වෙන්න වෙනවා. කම්ෆර්ට් අර තිබුණු සුවපහසු පරිසරයෙන් අයින් වෙලා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. එහෙමනම් මේක කල්ැතුව ප්ලෑන් කරන්න ඕන දෙයක්. මේ අවුරුද්දේ හිතලා ලබන අවුරුද්දේ යුනිවර්සිටි එකක් කොහෙන් හරි හොයලා ඇප්ලයි කරලා යන එක නෙමෙයි. ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔයා දැන් ඉන්නේ A-level නම් ඔයා දැන් ඉන්නේ යුනිවර්සිටි එකේ නම් මොකද්ද ඔයා කරන්න බලාපොරොත්තු වෙන සබ්ජෙක්ට් ෆීල්ඩ් එක. ඔයා යන්න ඉන්නේ මොන රටටද? ඒක ඔයා ප්ලෑන් කරගන්න. ඊට පස්සේ ඔයා ඒ ඩිග්‍රී එක කරාට පස්සේ මොකද්ද ඔයාගේ ප්ලෑන් එක? මේ දේවල් වැදගත්. මොකද ඒ වගේ ප්‍රොපර් ප්ලෑන් එකක් තිබ්බොත් තමයි අපිට හරි යුනිවර්සිටි එකක් හොයාගෙන ඔයාට ඔයාගේ ජීවිතයේ අවශ්‍යම දේ හරි විදියට හොයාගෙන ඔයාට ස්ටඩි කරන්න මේ ඒ පාර හරියට හදාගන්න පුළුවන් වෙන්නේ. රයිට්. එතකොට අපි මේ විෂයන් තෝර ගැනීමේදී අපි හිතමු ඔයා දැන් මේ වෙනකොට ඔයාට තියෙනවා බැචලර් උපාධියක්, අපි හිතමු ඉංජිනේරින්, එහෙම නැත්නම් LLB එකක්, එහෙම නැත්නම් වෙන මොකක් හරි බැචලර් ඩිග්‍රී එකක්. බලන්න තමන් ඉගෙනගෙන තියෙන ෆීල්ඩ් එකේ දැන් මේ වෙනකොට ලෝකේ තියෙන ඒකට ආශ්‍රිතව තියෙන වෙනස් විදිහේ ට්‍රෙන්ඩින් සබ්ජෙක්ට්ස් ඒරියාස්. දැන් මම උදාහරණයක් ගත්තොත් අපි ගමුකෝ නීතිය කියලා. නීතිය ගත්තොත් ඒක ඉස්සර නම් හියුමන් රයිට්ස් කියන එක හැමදාම ට්‍රෙන්ඩින් තැනක තිබුණේ. දැන් එතනින් එහාට ගිහිල්ලා දැන් තියෙනවා එන්වයරන්මන්ටල් ලෝ, පාරිසරික නීතිය. මොකද ලෝකෙ මේ තියෙන ක්ලයිමේට් චේන්ජස් ඒවත් එක්ක ඒ සම්බන්ධ නීතිමය දැනුම තියෙන ස්පෙෂලිස්ට්ලා හරි අඩුයි. අපි ලංකාව ගත්තත් ලංකාවේ එන්වයරන්මන්ටල් ලෝ ගැන ඉගෙන ගන්නත් තාම හරියට යුනිවර්සිටි එකක් නැහැ. ඒ ගැන දැනුම තියෙන අය නැහැ. ඉතින් ලොකු ඔපචුනිටිස් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් තියෙන ට්‍රෙන්ඩින් සබ්ජෙක්ට්ස් මොනවද කියලා ඔයා ඉස්සෙල්ලා හොඳ අවබෝධයක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒ සබ්ජෙක්ට් එකක් ඩිසයිඩ් කරාට පස්සේ පටන් ගන්න ඒ දේ ඉගෙන ගන්න ඔයා යන්න බලාපොරොත්තු වෙන රටේ තියෙන යුනිවර්සිටිස් මොනවද කියලා. යුනිවර්සිටි තෝරගනිද්දී යුනිවර්සිටි රෑන්කින් ඇත්තටම වැදගත්. හේතුව දැන් කෙනෙක් අහන්න පුළුවන් යුනිවර්සිටි රෑන්කින් එක මොකටද වැදගත් වෙන්නේ කියලා. අපි ඒක ඉදිරියේදී කතා කරන්නම්. මම කියන්නම් අපි යුනිවර්සිටි රෑන්කින්ස් බලනකොට මොන මොන කාරණා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. එක රෑන්කින් එකක් මත ඉඳලා යුනිවර්සිටි එක තීරණය කරන්න එපා. දැන් යුනිවර්සිටි රෑන්කින් ගත්තොත් QS World University Ranking. මොකද ඒක ආයතන වලින් යුනිවර්සිටි අවුරුද්දක් පතා රෑන්ක් කරනවා විවිධ ෆැක්ටර්ස් සර්වේස් කරලා. එකක් තමයි QS World Ranking. මම කීපයක් කියන්නම්. තව එකක් තමයි Times Higher Education World University Ranking. ඊට පස්සේ තව US වල US News and මොනවාද World Report Best Global University Ranking. වගේ රෑන්කින් ගොඩාක් තියෙනවා. ඒතර අපි ගමුකෝ ඔයා තෝරගත්ත යුනිවර්සිටි එක අපි හිතමු US වල තියෙන ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එක කියලා. මේ යුනිවර්සිටි එක ඔයා සර්ච් කරලා බලනවා රයිට්. මේ හැම රෑන්කින් එකකම කොතනද ඉන්නේ? එතකොට ඔයාලට දාලා අවබෝධයක් එනවා රයිට්. යුනිවර්සිටි එක ඇවරේජ් හොඳ තැනක තියෙන. ඉතින් ස්ටැන්ෆර්ඩ් කියන්නේ මුලම තියෙන යුනිවර්සිටි එක 1 2 3 ලෝකේ තියෙන යුනිවර්සිටි අතරින් එකක්. අපි හිතමු ඔයා බෙස්ට් යුනිවර්සිටි 50 ඇතුලේ තියෙන එකක් තෝරගන්නවා නම් ඔයාට අවබෝධයක් එනවා මේ යුනිවර්සිටි එක මොන මට්ටමේද තියෙන්නේ කියලා.
ඒ වගේම වැදගත් දෙයක් තමයි මේ රෑන්කින් දීලා තියෙනවා එක එක සබ්ජෙක්ට් වලට අනුව. අපි හිතමු මෙඩිසින් වල මෙන්න මේ ෆීල්ඩ් එකට රෑන්කින් එකක්. ඒකේ බෙස්ට් මෙන්න මේ යුනි එක. අපි හිතමු මෙඩිසින් ගත්තොත් අපිට ගන්න පුළුවන් Harvard University, University of Oxford. ඊට පස්සේ තව තියෙනවා දැන් UK ගත්තොත් St Andrews, ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා. එතකොට ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළවත් බලන්න ඒ යුනිවර්සිටි එකේ රෑන්ක් එක කොතනද තියෙන්නේ. දැන් ලීගල් පැත්තෙන් ගත්තොත් Harvard University එකේ ඉහළම තියෙනවා. ඊට පස්සේ Stanford University USA, University of Oxford, University of Cambridge, තව පහළට University of Edinburgh වගේ යුනිවර්සිටි ගණනාවක් වාට මේ හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට as a common university ranking එක මොකක්ද ඒ කැම්පස් එකට තියෙන, ඒ වගේම ඒ ඔයා යන සබ්ජෙක්ට් එකට අදාළව ඒ ෆීල්ඩ් එකට අදාළව ඒ යුනිවර්සිටි එකේ රෑන්කින් එක මොකක්ද කියන එක බලන එක වැදගත් වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ යුනිවර්සිටි රෑන්කින් මොකටද වැදගත් වෙන්නේ කියලා. වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. එක, ඒ වගේ ග්ලෝබල් টොප් යුනිවර්සිටිස් වල ගොඩක් ස්කෝලර්ෂිප්ස්, ඒ වගේම ග්‍රාන්ට්ස්, ඒ වගේම වෙන ෆයිනෑන්ෂියල් ඒ දෙන සපෝට්ස් ගොඩක් වැඩි. මොකද ඒගොල්ලන්ට ෆන්ඩ්ස් තියෙනවා, ඒගොල්ලන්ට රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලට ඕන තරම් ෆන්ඩින්ග්ස් තියෙනවා. මොකද මාස්ටර් එකකින් පස්සේ PhD එකට වගේ යන්න ඉන්නකොට ගොඩක් ඔපචුනිටිස් තියෙනවා ඒ වගේ යුනිවර්සිටිස් වල. දෙවැනි කාරණාව තමයි එම්ප්ලොයබිලිටි එක. අපි කොච්චර කිව්වත් මල්ටිනේෂනල් කම්පැනිස් ඒගොල්ලෝ කම්පිටිටිව්ලි හරිම තරඟකාරී විදිහට ඒගොල්ලන්ගේ ආයතන වල රික්‍රූට් කරගන්නේ මේ වගේ টොප් යුනිවර්සිටිස් වලින් එළියට ආපු ග්‍රැජුවේට්ස්ලා. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඔයා හොඳ ෆෝකස් එකක් එක්ක ජීවිතේ යම් කිසි තැනකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වගේ දේවල් ඔයාට ගොඩක් වැදගත්. මොකද දෙමාපියෙක් විදිහට උනත් බලාපොරොත්තු වෙන දරුවෙක්ව හොඳම ලෝකෙ දින හොඳම යුනිවර්සිටි එකකට යවන්න. අවල අවසානයේදී ඒගොල්ලෝ ඒක ඔස්සේ ගිහිල්ලා හොඳ තැනක ස්ටේබල් වෙලා ඉන්නවා දකින්න. හරි. ඊළඟට දැන් මම මේ කතා කරේ යුනිවර්සිටි එකක් තෝරගන්න එක ගැනනේ. ඒ වගේම දැන් මේ යුනිවර්සිටි රෑන්කින්ස් වලට අපි ගිහාම යුනිවර්සිටි රෑන්කින් වලට එහා ගිහිල්ලා තව හිතන්න ඕන කාරණාවක් තමයි ඒ යුනිවර්සිටිස් කොච්චර දුරකට ඉන්ටර්නැෂනල්ස්ලා වෙල්කම් කරනවද කියන එක. මොකද ඒක වැදගත්. මොකද ඉන්ටර්නැෂනල්ස්ලට ෆ්‍රෙන්ඩ්ලි යුනි එකක් නම් ඔයාට ගොඩක් ඔයාට ඇකමඩේෂන් හොයාගනිද්දී යුනිවර්සිටි එකේම ඇකමඩේෂන්ස් තියෙනවා. ඒකට වඩා හරි පහසුයි. ඊළඟට ඔයාට ඊළඟ කෝස් එකකට PhD එකට වගේ යනවා නම් ඒවට ඔපචුනිටිස් ගන්න පහසුයි. ඉතින් ඒකත් බලන්න ඕන කාරණාව. ඒතර යුනිවර්සිටි පේජ් එකට ගියාම ලෙක්චර් පැනල් එකක් එමෙ දැක්කම ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. මේකේ ගොඩක් ඩයිවර්ස්, කියන්නේ විවිධ රටවල් වල ලෙක්චරර්ස්ලා ඉන්නවා. ආසියාතිකයෝ, ඇෆ්‍රිකානු අය, ඊළඟට සුදු ජාතිකයෝ. එතකොට ඔයාලට දාලා අවබෝධයක් ගන්න පුළුවන් මේ යුනිවර්සිටි එකේ සැකස්ම මොන වගේද කියලා. මම පුංචි ටිප්ස් ටිකක් කියන්නේ. ඒ වගේම දැන් මම ගොඩක් දකින දෙයක් තමයි අපෙන් අහන නංගිලා මල්ලා ගොඩක් කලකට අහන්නේ IELTS නැතුව යන්න පුළුවන් යුනිවර්සිටිස් නැද්ද? තියෙනවා. ලංකාවේ O level ඉංග්‍රීසි වලින් A level මේ ජෙනරල් ඉංග්‍රීසි ටෙස්ට් එකෙන් එහෙම ගන්න යුනිවර්සිටිස් ඇති තියෙනවා. මමත් අහලා තියෙනවා එහෙම ගන්නවා කියලා. නමුත් ඔබ දෙපාරක් හිතන්න ඕනේ. ඒකට ඒ යුනිවර්සිටි එකේ ස්ටෑන්ඩඩ් එක කොතනද තියෙන්නේ? ක්වොලිටි එක මොකක්ද? කොහේ හරි තියෙන යුනිවර්සිටි එකකට නැත්නම් මොකක් හරි කඩේකට යන එක නෙවෙයි වෙන්න ඕනේ. අපි හැමදාම ප්‍රමෝට් කරන්නේ අපේ රටේ අය හොඳ යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඒ වගේ හොඳ රෑන්කින්ස් එක්ක හොඳ රෙකෝඩ්ස් තියලා පාස් අවුට් වෙලා හොඳ ජොබ්ස් වල ඉන්නවා දකින්න එක. එකඩමික් පැත්ත වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රයිවට් ෆර්ම්ස් වල හරි ගවර්න්මන්ට් සෙක්ටර් හරි කොහේ හරි. ඉතින් එහෙමනම් IELTS වලට බය වෙන්න එපා. IELTS වලට බය කරලා තියෙන. නැත්නම් මට තේරෙන්නේ නැහැ මේක කොහෙන් ආවද යද්ද කියලා. IELTS හරිම පහසු දෙයක්. ඒකට අවශ්‍ය කරන ඒ ටිප්ස් ටික හරියට ෆලෝ කරනවා. ඕන තරම් YouTube channels තියෙනවා. ඔයගලට ගිහලා බලන්න පුළුවන්. ඒ YouTube channels වල කියලා දෙනවා බොහොම සරලව මේ IELTS කොහොමද සක්සස්ෆුල් ගොඩ දාගන්නේ කියලා. අපිම දන්නා ඉන්නවා සතියෙන් මාසෙන් දෙකෙන් IELTS බොහොම පහසුවෙන් ගොඩ දාගත්ත ළමයි. ඉතින් ඔයාට කැපවීමක් තියෙනවා නම් ඒ වෙන උනන්දුවක් තියෙනවා නම් කරන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි පුළුවන්ම ප්‍රමාණවත් නෑ IELTS පාස් වෙන්න. අර කිව්ව ටැක්ටික්ස් ඒ කියන්නේ ඒ ටිප්ස් ඉගෙනගෙන තියෙන්න ඕනේ කරන්න නම්. මොකද අඩු කාලයක් තුලදී ඒ දේවල් කරන්න නම් ඒ තියෙන මේ පොඩි මේ ටිප්ස් ඔයා ෆලෝ කරලා තියෙන්න ඕනේ. ඉතින් IELTS වලට බය වෙන්න එපා. IELTS ඔයාට චැලෙන්ජ් එකක් කරගන්න එපා. IELTS වලට ඔයා චැලෙන්ජ් එකක් වෙන්න. වෙලා IELTS අනිවාර්යෙන් කරන්න. ඒකයි මම කිව්වේ අවුරුදු 5කවත් ඉඳලා
ඕලෙවල් එලෙවල් කරන කාලෙදල මෙම ප්ලෑන් එකක් තියෙනවන ඒකට වැඩ කරන්න ට වාඩ ඕන තරම් කාලය තියෙනවා යනෙත් වැදගත්දේ තමයි දැන්වාහම යනිසිටි එකක් ටාගට් කරලාට ප්ලෑන් එකක් තේද අදන්න ඒ කැම්පසකට යන්න වාට තින කොලිෆිකේන්ස් මොනාද කියලා තුරවාට හදාගන්න කාලයක් තියෙනවා පයවන දන්න ඇතිවෙන කාල තියෙනවා දැන් බැචල් ඩිග්‍රී තින්නවන වාට මහන්ස වෙලා ෆස් ලාස්සකට සෙක ලාස්සකට යන්න පුලා මොකද ෆස් ලාස් එකක් තියෙන කෙනෙක්ට ඔපචටිස් ගොඩක් වැඩි ස්කොලශිප් සල්ට සහ බෙස් රෑන්ක නිසිටිස්වලට යන්න මොක ඒවගේ ඇකඩමික් හොඳ ලෙවල් වෙල ඉන්නයට වෙනම ස්කොලශිප්ස් දෙනවා යනිස්ටස් වලින් ඒවගෙන ඉදිරි වීඩියෝගෙති කතා කරන්න මොකද තවදුරටත් මේක මට එක්කො මත කව කරන්න බැරිවේ තරේ කොල් ස්කොලශිප් වර්ග තකට යනිසිට ස්පෙසිෆික් ස්කොලශිප් ඒවට කොහොමද අපි ප්ලයි කරන්නඩෝනේ ඒවගෙන අපි කොහොමද අවබෝධ ඉන්න අවුරුදු මොනමන කාලවල දේව ඔපන පෙන්නේ වගෙනම ඉදිරි වීඩියෝගෙති කතා කරන්න එහෙමනම් මගේ අවසාන ඉල්ලීම තමයි පිරාටකට යනවනං මේ විදිරි යනිසිට තෝරගන්න ඒ වගේම තව වැදගත් කාරණාවත් තමයි ඉන්ටර්ශිප්ස් එහමත් නැතම් ප්ලේස්මන්ට් එකක් දෙන යනිසිටස් ප්‍රෝග්‍රම්ස්වලට යන්න බලටක ගොඩක් වැදගත් පොදවා මාස්ටේකට ගියත් වාට ඉන්ටර්ශිප් එකක් හරි ප්ලේස්මන්ට් එකක් හරි තියෙනවනම් තොර වාට රටේ එක්ස්පීරියන්ස එක හදාගන්න චාන්ස එකක් තුර අදාල ඩිග්‍රේකට අදාලෝම එකට අදාලම තැනක වැඩ කරන්න යනිසිටිකෙන්ම අවස්ථාව හදල දෙනවා ඒක හොඳ ඔපශුනට එක ඒ වගේ කෝසස් හොල දානම ගොඩක් අයට එන්කරේජ් කරන මගින් අහනයකින් පුළන්තරන් ඇප්ලයි කරන්න එම ප්ලේස්මන්ට් එකක් ඉන්ටර්න්ශිප් එකක් දෙන ඩිග්‍රි ප්‍රෝග්‍රම්ස්වලට සහ යනිසිටස්වලට එහෙමනම් ඊළඟ වීඩියෝකේදී ස්කොලශිප්ස් ගැන කතා කරන්න තවදුරට ඉක්බනින් අපේ වීඩියෝකෙදි හම්බෙමු එනම් මේක වැදගත් වෙයි කියලා හිතන රටයන් බලාපොරොත්තු ඉන්න අයත් එක්ක මේක ෂෙයා කරන්න ඔයගලන්ට දැනගන්න දේවල් තියෙනවා කමෙන්ට්ස් කරන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආරාධනෙන් ඉල්ලා සිටිනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනින්ම හම්බෙමු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි